හතක් ලෝකේ තියෙනවා කියලා. මොකද ඔරිජිනල් පුටින් සාමාන්‍යයෙන් ගමන් කරත් ඒ කියන්නේ අවශ්‍යම තැන කරන්න වර්තමාන ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ දේ දැන් කරගෙන යනවා. හිතා ගන්න බැරි ආධාර කොටසක් ඇවිත් තියෙනවා. ඒ වගේම ඉදිරි බිස්නස් කාර්යයක් ඉන්නවනේ බුද්ධ චීවරයට මුවා වෙලා ලොකු වත්තක් අරගෙන එක එක දේවල් වගා කරගෙන එක එක විදියට රටවල් ගාන ගිහිල්ලා හිඟා කාගෙන එන හිඟන්නෙක් ඉන්නවා. Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම රුසියානු ජනපති ව්ලාඩිමීර් පුටින් ඉතින් ඔහුගේ අනින් රුසියාවේ විශාලතම ගුවන් යානා ඉතින් ලංකාවට ඩොනේෂන් අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක දැන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා. මොකද මේ ව්ලාඩිමීර් පුටින් කියන්නේ එක්තරා විදිහේ නායකයෙක්. ඒ කියන්නේ හැමෝම එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. හැමෝම එක්ක ඒ කියන්නේ සහයෝගයෙන් එහෙම වැඩ කරන්නේ නැහැ. එක්තරා හිතුවක්කාර නායකයෙක්. ඉතින් එතකොට මේ නායකයාත් මේ ලංකාවේ මේ ඒ කියන්නේ ලංකාවට මේ ඇති වුණු මේ ව්‍යසනයත් එක්ක ඒකත් එක්ක පැහැදිලිවම මේ සිදුවුණු දේවල් එක්ක ඉදිරි වැඩ කටයුතු සඳහා ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා අමතලා තිනවා. ඉතින් මෙන්න මේකත් එක්ක පැහැදිලිවම මේ සිදුවෙන දේවල් එක්ක දැන් විපක්ෂයෙන් ගොඩාක් කට්ටිය බලාගෙන හිටියන් මේ ජාත්‍යන්තරයක් නැති වුණා. ඒ කියන්නේ පැහැදිලිවම ජාත්‍යන්තරයක් නැතුව මේ හිටපු රන් බණ්ඩගේ කොල්ලා කියලා කිව්වේ. ඒ කියන්නේ ඒ රන් බණ්ඩගේ කොල්ලා මේ ලෝකෙම බලවතුන් එක්ක මේ විදිහට ගනුදෙනු කරද්දී සමහර කට්ටියට හිතා ගන්න බැරි වුණා. සමහර නරි අදටත් කිව්වේ මේවා සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ විදිහට මේ ගනුදෙනු මේ විදිහට කියන්නේ මේවා යටි කූට්ටු වැඩ මොනවා හරි දේවල් මේව ඇතුලේ තියෙනවා කියලා දැන් ඔන්න පවසන්න පටන් ගන්න තියෙනවා ඒ විදිහට ගනුදෙනු කරද්දී. ඉතින් කෙසේ හෝ වේවා. දැන් මෙන්න මේකත් එක්ක රුසියානු ව්ලාඩිමීර් පුටින් දැන් ජනාධිපති ඇමතුවට පස්සේ ශෝකය පළ කරලා තියෙනවා. ජනතාවට ඉක්මන් සුවය මේ හැමදේම මේ පළ කරලා තියෙනවා. එතකොට මේ විදිහට දැන් තව කතාවක් යනවා මේකත් එක්ක. දැන් ඕනම කෙනෙක් දන්නවනේ ව්ලාඩිමීර් පුටින්ගේ ඒ කියන්නේ ඩමි තියනවා කියලා. ඉතින් එතකොට රියල් පුටින් නෙමෙයිද මේ ඇමතුවේ? ඒ කියන්නේ රියල් පුටින් නෙමෙයිද මේ ශෝකය පළ කරලා තියෙන්නේ? ඉතින් එතකොට මොකද ඒකට ප්‍රධාන හේතුවක් වුණා දැන් මාස 8කට විතර කලින් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුණා ව්ලාඩිමීර් පුටින්. ඉතින් එතකොට මෙන්න මේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වෙන්න ආව පුටින් ඔරිජිනල් පුටින් නෙමෙයි කියලා විවිධාකාර මත නිවුස් මීඩියා වල යන්න ගත්තා. මොකද ඔහුගේ හැඩරුව මේ ඔරිජිනල් පුටින්ට සමාන වුණාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා. අනිත් එක තමයි ඔහු කිසිම වෙලාවක එතනදී කතා කරලා නැහැ. ඒකත් එක්ක තව එකක් තියෙනවා ඒ මොහොතේම රුසියාවේදී ඔරිජිනල් පුටින්ගේ ප්‍රෝග්‍රෑම් එකක් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ හේතුන් මත පැහැදිලිවම මේ පුටින්ට සමාන තව රුවවල් 6ක් හෝ 7ක් ලෝකේ තියෙනවා කියලා. මොකද ඔරිජිනල් පුටින් සාමාන්‍යයෙන් ගමන් කරත් ඒ කියන්නේ අවශ්‍යම තැන් වලට විතරයි ඔහු ගමන් කරන්නේ කියන එක කියලා තියෙනවා. දැන් ඉන්දියාවට තාම මේ පෙරේදා දිනේදී ඉතින් පෙරේදා දිනේදී ඉන්දියාවට ආවට පස්සෙත් ඔරිජිනල් පුටින් නෙමෙයිද මේ ආවේ කියලා බොහෝ දෙනා ඉතින් කතා කරලා තියෙනවා. ඉතින් එච්චර බලගතු එච්චර බලවත් නායකයෙක් තමයි මේ රන් බණ්ඩාගේ කොල්ලා. ඒ කියන්නේ මේ රන් බණ්ඩාගේ කොල්ලා මේ පාලනය කරන රටේ මේ අපේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් මේ විදියට ආධාරයවල මේ විදියට ශෝකය පළ කරලා තියෙනවා. ඉතින් මේක සමහර උන්ට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඒ දේ කරා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කියන්නේ හර්කියුලිස් විසානා දෙකක් එවලා තියෙනවා. ඒ වගේම USA ආමි බටහින් 60 දෙනෙක් එවලා තියෙනවා. ඉතින් මේ විදියට හිතා ගන්න බැරි විදියට දැන් මේ ලෝකේ බලවතුන් මේ ලෝකේ බලවතුන්. එතකොට ඒක සාමාන්‍යයෙන් දැන් කියන ලෝකෙන් බලවත ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ඒ වගේම ව්ලාඩිමීර් පුටින් ඔය දෙන්න අතර දෝලණය වෙනවනේ. ඉතින් එතකොට කොහොමත් පැහැදිලිවම ඊට පස්සේ ඉන්නේ කවුද? නරේන්ද්‍ර සිං මෝදි. ඒක කොහොමත් සියලුම දෙනා දන්නවා. එතකොට මේ ලෝක බලවතුන් එක්ක මේ රන් බණ්ඩාගේ කොල්ලා තමුත්තේකම රන් බණ්ඩාගේ කොල්ලා මේ ගහපු මැච් එක. දැන් අර විපක්ෂේ කෑ ගහපු නරින්ට 2.50ට වැටුණුන්ට දැන් හිතා ගන්න පුළුවන් ඇති මොකද්ද වෙන්නේ යන්නේ කියලා. දැන් උන් කොහොමද දන්නවා මේ රට හදනවා කියලා. ඉතින් මේ රට සුන්දර විදියට තිබුණට වඩා සුන්දර රටක් බවට රටක් කියලා නිර්මාණය කරන්න වර්තමාන ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ දේ දැන් කරගෙන යනවා. හිතා ගන්න බැරි ආධාර කොටසක් ඇවිත් තියෙනවා. ඒ වගේම ඉදිරියටත් එනවා. ඒ වගේම ඒ ආධාර නවත්තන්න සමහර නිවටයින් මේ විදියට උතුම් බුද්ධ චීවරයට මුවා වුණු නිවටයින් නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. අර කුරුණෑගල පැත්තේ බිස්නස් කාර්යයක් ඉන්නවනේ බුද්ධ චීවරයට මුවා වෙලා ලොකු වත්තක් අරගෙන එක එක දේවල් වගා කරගෙන එක එක විදියට රටවල් ගාන ගිහිල්ලා හිඟා කාගෙන එන හිඟන්නෙක් ඉන්නවා. ඉතින් ඌ කියලා තියෙනවා පැහැදිලිවම මතක් කරන්න ඕනේ මේ රටට ආධාර දෙන එක නවත්තන්න කියලා. ඒ වාගේ මේ ඉපදුන මාතෘ භූමිය මෙච්චර විශ්ලේෂණයකට ලක් වෙලා තියෙද්දී
ඌ කටින් කියලා තියෙනවා මේ විදියට මෙහෙම කරන්න එපා කියලා. ඒ තරම් තිරසන් උන් තනිකර දේශද්‍රෝහී. ඉතින් එතකොට එහෙම සිටුේෂන් එකක් තියෙද්දි මේ වෙන රටවල් වල යුරෝප් කන්ට්‍රීස් වල එතකොට ආසියාවේ රටවල් ඉතා ගන්න රටවල් දැන්ට 40කට වැඩි ප්‍රමාණයක් උදව් කරලා තියෙනවා. ලෝකයේ තියෙන රටවල් 40කට වැඩි ප්‍රමාණයක්. ඒ අතරින් ප්‍රමුඛ පෙළේ රටවල් රුසියාව, ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය, කැනඩාව, ස්විස්ටර්ලන්ඩ් හිතා ගන්න බැරි ඒ විදිහට යුරෝප් කන්ට්‍රීස් ටික ඕස්ට්‍රේලියාව මේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවත් ඇත්තටම බොහෝ ඒ කියන්නේ යානා 3ක් විතර වෙලා තියෙනවා ලංකාවට ඩොනේෂන් විදියට. මෙන්න මේ විදියට රන් බණ්ඩාගේ කොල්ලා ජාත්‍යන්තරයක් නැහැ කිව්වට හිතා ගන්න බැරි ආධාර කොටසක් ලබාගෙන තියෙනවා. සියලුම දේවල් විනිවිදකින් යුක්තව ජනතාවට බෙදා දෙනවා. මේක තමයි ඇත්ත. ඉතින් එතකොට එක එක ප්‍රශ්න වෙයි. මේ මොන දේ වුණත් කොහොම වුණත් මේ විදියට ඇත්තටම මේ විදි රාජ්‍ය නායකයෝ මේ විදි බලවත් රාජ්‍ය නායකයෝ අපිට උදව් කරලා අපේ දුක සැපහලා මේ විදියට අපිට ප්ලග් වෙලා වැඩ කරනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු හයියක්. ඉතින් ලෝකෙම බලවතුන් එක්ක වැඩ කරනවා කියන්නේ ඒක ලොකු හයියක්. ඉතින් දැන් සමහරුන් කිව්වා මේ බොරුවට පුටින් මේ විදියට මේ අමතලා නැහැ. ඒ කියන්නේ එක එක විදියට විවිධාකාර මතක පළ කරනවා. දැන් සමහර කට්ටිය කියනවා නෑ එහෙම එකක් නෙමෙයි මේ ඔරිජිනල් පුටින් නෙමෙයි මේ ෂෝකේ පළ කරලා තියෙන්නේ. මේ ඩුප්ලිකේට් පුටින් කියනවා. කෙසේ හෝ ඇත්තම කතාව රුසියාවෙන් ඩොනේෂන් ඔය හැම දෙයක්ම අපිට ලැබිලා තියෙනවා. ඉතින් එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි දෙවන්නේ. එතකොට ඇමරිකාවෙන් හර්කියුලිස් යානා දෙකක් එවලා එතකොට USA ආමි බටේ ඉන්නවලා තියෙනවා. එතකොට කවුද දෙවන්නේ එතකොට? මැද මුලෙන් දෙවලා තියෙන්නේ. ඇමරිකාවේ හමුදාව මැද මුලෙන්. එතකොට ඔන්න ඔය වගේ සිද්ධීන් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම ටික කමෙන්ට් කරගෙන යන්න. ඇත්තටම අපිට ආඩම්බරයි මේ විදිහට අපේ රට දවසින් දවස දිනෙන් දින ගොඩනැගෙන එක. දකිද්දි අපිට ආඩම්බරයි. එහෙනම් ඉතින් අද ඉඳලා සිල්වා channel එක subscribe කරගන්න කියලා. ජය හින්ද.